මගේ නම අමාලි. මම සාමාන්‍ය පවුලක ජීවත් වූ කෙනෙක්. දැන් මට අවුරුදු 27යි. අපේ ගෙවල් අසලම ජීවත් වූ ධම්මික අයියා මට විශේෂ සැනසීමක් හැඟීමක් දක්වන්න පටන් ගත්තේ මේ කාලයේ. අපි දෙන්නාම නොදැනුවත්ව ඒ හැඟීම් මැදින් මදට රහසිගත ආදරයක් වෙත හැරී ගොස් තිබුණා. කෙසේ වෙතත් දෙදෙනාගේම පවුල් වලින් හෙට පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒත් අපගේ සම්බන්ධය වෙන කාර්යකටවත් නොපෙනෙන ලෙස සැහැල්ලුවෙන් ආදරමය සුවයක් දෙන විදිහට ගලා ගියා. අවසානයේ අපි දෙන්නාම තීරණය කළේ කිසිවෙකුට නොතේරෙන්න අපේම ජීවිතය අලුතින් පටන් ගන්න. එක රාත්‍රියක සියල්ලන්ගෙන් වෙන් වෙලා අපි සැමටම රහසින් ගමෙන් පිටත් වුණා. ධම්මික අයියාගේ යාළුවෙක්ගේ උදව්වෙන් අපිට නව නවාතැනක් සොයා ගන්නත් පුළුවන් වුණා. ඉතින් අලුත් ජීවිතයට හුරු වීම අපි දෙන්නටම ටික කාලයක් ගත වුණා. අපේ නව නවාතැන තිබුණේ බොහෝමයක් කුඩා ගෙවල් සමග බොහෝ ජනතාව ජීවත් වූ කුඩා කොලනියක. අද දවස්වලටත් ඒ පළමු දවස මගේ හදවතේ රහන්නකොරෙන් ලියවී තියෙනවා. ඒ මතක් නොවී හඳුරු හෝරාවක්වත් ගත වෙන්න දෙන්නේ නැහැ. අපි ආරම්භ කරපු අලුත් ජීවිතේ සිතුවාටත් වඩා මුද්දු සුන්දර නෙවෙයි. හරියටම අපි දෙන්නගේම ලෝකයක් වගේ හිතුණා. ඉතින් අපිට කිසිවෙකුගේ හරස් වීමක්, හවුලක්, මැදිහත් වීමක් කිසිම බාධකයක් නැහැ. අපි ඉඳලාම තනිව සම්පූර්ණයෙන්ම එකිනෙකට කතා කරන කිසිවෙකුට අයිතියක් නැති අපේම අවකාශයක හිටියා. ධම්මික අයියා මට එකකින් එක ළඟට ඇවිත් හි මොහොතේම මගේ හුස්ම තදවුණු හැටි මට අදටත් දැනෙනවා. ඔහුගේ හුස්ම, ඔහුගේ සුවඳ මාව හරිම සැහැල්ලු අමුතු හදවත සැනසිලිමත් කරන ලෝකයකට ගෙන ගියා. මේ පළමු දවස ගෙවී යද්දී ලොකු ආදරයක් වගේ තිබුන් හැඟීම්, බිය, විශ්වාසෙ සියල්ලම අබුල් හැර විවෘත වුණා. යම් තරමක වේදනාවෙන් දුදු වෙන දවසක් වුණත් හේ අපි දෙන්නගේ අලුත් ජීවිතයේ පටන්ගත් සත්‍ය ආරම්භය බව මට අදටත් හැඟෙනවා. එම දවසට පස්සේ අපේ පවුල් ජීවිතේ හිමින් නිදහසේ හරියට සරල මන්තිරුවකින් ඉදිරියට ගලා ගියා. අවුරුද්දක් පිරීමටත් පෙර අපිට ලැබුණේ සුරතල් පුතා, අපේ ජීවිතයේ වටිනාම දෙය. මේ සියල්ලෙදී අප දෙදෙනාගේම පවුල්වල කිසිම කෙනෙකු අපේ රහස් ජීවිතය ගැන දැනගෙන නොසිටියා. කෙසේ වුවත් අපේ හීන, අපේ සැලසුම්, අපේ උණුසුම් පවුල් ජීවිතේ ආරම්භයෙන්ම අරස් වුණේ මුදල් හිඟේ නිසා. පුතාට අවුරුද්දක් පමණ වන විට ධම්මික අයියා තීරණය කළේ අපේ ජීවිතය සාදා ගන්න විදේශගත වෙලා අවුරුදු 2ක් වැඩ කරන්න යන බවයි. මේ වන විට ගමේ බොහෝ දෙනාගේ හදවතට හොඳින් විසිවී ගියා. මිනිසුන්ගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් උනේ අපි දෙන්නට ඔවුන් දක්වන ආදරයත්, ගරුසරුවත්, සිනාසෙන කරුණාවත් තමයි. කාලය සැහැල්ලුවට ගලා ගිය අතර ධම්මික අයියාගේ රට යන වැඩේ සාර්ථක මන්තේරුවකට පත් වුණා. අපේ ජීවිතෙත් පුතාගේ අනාගතෙත් ඉවසිලිගත ප්‍රතික්ෂාවක් පවා එදා පටන් හදවතේ යටින් ගලා ගියා. ඒත් හරිම සෙමින් අප දෙදෙනාගේ හීන අතර ආව මග වැරදි යත්ත හැරෙව්වේ මුදල් නොමැති බවයි. ඒ වෙලාවේ මම තීරණය කළා ගමේ වැඩකාර මිනිස්සෙක්ගේ හසුරුව හරහා සෑම කටයුත්තකටම මුදල් සපයන ගාමිණී මුදලාලිව මුණ ගැසීමට. ඔහුගෙන් මුදල් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න හිත තුළ බියත් සමග හදවත ඉරුණත් පිරුණත් වෙලා මාගේ පය මාරුවෙන් පටන් ගත්තා. ඒත් මම නොදැන සිටියා. මේ මොහොත ගෙවෙන තැනේ සිට තමයි අපේ ජීවිතය නොසිතූ අමතු මගකට සෙමින් මාරු වෙන්නේ ගියා. ගාමිණී මුදලාලි සමග කතා කරගත්තට පස්සේ ඔහු කිසිම පැකිලීමක් නැතුව මුදල් දීමට එකඟ වුණා. ඔහු කියූ එකම කොන්දේසිය නම් ගෙවීම් නිවැරදි වෙලාවට කළ යුතු බව. ඒක අහලා අපේ හිතේ තිබුණු ලොකුම බාධාව නිරවුල්ව ආවර වුණා වගේ අපි දෙන්නාගේම සිත් තුළ හරිම සතුටක් පැතුරුණා. ඉන්පස්සේ ධම්මික අයියාගේ රට යන සියලු වැඩපිළිවෙල අරමුණක් තියෙන මිනිසෙක්ගේ නීතියට පිරිසිදුව පියවරෙන් පියවර සකස් වුණා. සතියක් ඇතුළත මට දරුවාට සමදෙමින් අයියා රට යන ගමන ආරම්භ කළා. මුල් දවස් කීපේ මට ගෙවී ගියේ මලානික කෙනෙක් වගේ. එයාගේ හුස්මත් හැඟීමත් ගෙදර අහස පුපුරන උණුසුමත් නැතුව තනිකම හිත ඇතුලේ තියෙන පාළුව දරා ගන්න මට හොඳටම අමාරු වුණා.
කොහොම හරි අර පිරිමැස්මෙන් මමත් පුතාත් අපි දෙන්නාගේම හදවතේ තාත්තගේ මතකේ තියාගෙන අලුත් ජීවිතය ගෙවාගෙන යන්න පටන් ගත්තා. මුල් මස අවසන් වුණාට පස්සේ ධම්මික අයියාට තවමත් මුදල් ලෙවන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒකෙන් මගේ සිත තුළ නොකියා කියන බයක් දොඩනැගුණේ ගාමිණී මුදලාලිට ගෙවිය යුතු වාරික මුදල් ගැනයි. ඊය මට දිනපතා අහස මැද ලද බරක් මෙයගේ හිතට වද දුන්නා. කෙසේ වුවත් හිම මාසයේ මුදලාලි මට කිසිම වරදක් තරහක් නරක වචනයක්වත් කීවේ නැහැ. අයියා ගිහිල්ලා පළමු මාසයේ නේද කියා සිත නොරුස්සන හිනාවක් මාහට එල්ල කළා. ඊට පස්සේ මාසයක් ගියා. අයියාගෙන් කිසි මුදලක් එන්නේ නැති වුණා. මගේ හදවතත් දිනෙන් දින තද වෙලා ගියා. මේක ගාමිණී මුදලාලිට කොහොමද කියන්නේ කියා මම ලොකු අසරණකමකටපත් වුණා. දවසක් අඳුරු වෙලා එන වෙලාවක දොරට එකවර ගහපු හදිස් ශබ්දය මගේ හුස්ම මදකින්ම නතර කළා. දොර ඇරලා බැලුවාම ඔහු ගාමිණී මුදලාලි. මගේ ඉදිරියේ ඒ මොහොතේ වචනයක් කියා ගැනීමටද මට නොහැකි විය. ඔහුගේ උස ශක්තිමත් පෙනුම ඇදී වැටෙන අඳුරු රැවුල මේ හැම දෙයක්ම මගේ සිත තවත් බියෙන් ගුලි වී යන්න හේතු වුණා. අමාලිකෝ මුදල්. ඔහුගේ හඬ අඳුරටම ගැලපෙන මුදුකමක් අරගෙන එතන ඉඳලා මට හදිසියෙන් තීරණයක් ගන්න සිද්ධ වුණා. මුදල් නෑ කියන්නත් බැ. කියන්න උත්තරයක් නැති හුස්ම හිරවෙන මොහොතක්. ඒ නිසා මම හිත පිනවනවා වගේ සෙමින් තීරණයක් කළා. 64න් එකක් හරි දාලා මොහුගේ මනස පොඩ්ඩක් නවත්තලා හදටවත් මේ ගැටලුව යට ගහන්න. මුදලාලි මේ මාසෙ ටිකක් අමාරු වුණා. ඒත් ඉස්සරහට නියම වෙලාවට දෙන්නම් ඔයාට. අමාරුවක් දෙන්න මම කැමති නෑ. අඬු හඬින් හොරතල් ලෙස මම කීවා. මගේ වචනවල හොරතලෙත් පොඩි නැලවිල්ලක් නිසාමදු මුදලාලි මොහොතකින් පොඩ්ඩක් ගොළු වෙලා මා දෙසම බලා සිටියා. අන්ධකාරයේද වැඩිවීමෙන් කිබ්බූ ඒ මොහොතේ මුදලාලි ඇස් දෙකෙන්ම මාව පරීක්ෂා කරන හැටි මට හොඳින් දැනුණා. ඒ මොහොතේ මගේ නැලවිල්ල හින්දා මුදලාලිගේ තද පෙනුමක් නැති වී ඔහුගේ මූණෙන් කපට සිනහවක් මතුවුණා. ඒ රැය ගැටලු වහලා අදහස් අඩු වෙලා අඳුර පසු කර අමුතු සැනසීමක් දෙදෙනා අතරට සෙමින්ම පැමිණෙන බවක් හැඟුණා. මුදලාලිට මම දාරා තිබුණු මායමත් එක්ක ඔහුගේ මනස සීතල සුළඟකින් හමුණුවා වගේ සංසුන් වෙලා හිටියා. ඔහු නිහඬව ඇතුළට ඇවිත් කොන්දීසි නැති බස්කි මුවකින් මා දෙස බලාගෙන සිටියා. මම තේ එකක් සාදා ඔහුගේ අතට දුන්නාම අපේ අත් දෙක එකම මොහොතක හරිම ලං වෙලා ගැටෙන්නට වගේ වුණා. එතනම මට දැනුණා හිත් දෙකක් එකම තලයකට ලම්වන විදිය. කෝප්පේ අරගෙන ගාමිණී මාව බලමින් කිව්වා. "අමාලි උඹ මේ ගෙදර ඉන්න විදිහට මට නිකන් දිගටම මෙහි නවතින්න හිතෙනවා වගේ. අපූරු පිළිවෙලක් ඇතුළට ආවහම අමුතු උණුසුමක් දැනෙනවා බං." මුදලාලිගේ ඇස් මාව හිර කරන්න වගේ. මම වචන හොයනවද කියලා හිතෙන තරම් අමාරු වෙලා හිටියා. මුදලාලි "තේ එක හොඳද?" කියලා මම මගේ හුස්මත් අඩු කරලා අහන්න ගිය මොහොතේ ඔහු මගේ අතපැත්තෙන් ළඟටම ඇවිත් අඳ ගහන හුස්මකින් විම බලමින් සිමින් සිටියා. අපි දෙන්න අතර දුර කියන්නේ මොහුනේ උණුසුම දැනෙන තරම් ළඟ. එතනදී මට දැනුනේ බය නැති, බරක් නැති අමුතු ආරක්ෂාවක්. හිතට ලොකු නිදහසක්. ඔහුගේ හඬ අඩු වෙලා හරිම මුදු විදියට "කිල්ලි අද මම යන්නේ නෑ. මෙහෙම ඉඳලා හිතේ තියෙන දේවල් ටිකක් කතා කරගමු." ඒ වදන් කියන වෙලාවේ ඔහුගේ සිතීම මට හිතේ හිස්තැනට ආරක්ෂාකාරී උණුසුමක් දෙනවා වගේ දැනුණා. මට කිසිවක් කියන්න සවියක් නෑ. හිත් මගේ ඇස් ඔහුට ඉඳලා යන්න කියනවා වගේ සිමින් සතුටින් පිරුණා. මේ සියල්ලම ඔහුගේ මුදල් නිසාමද කියා මට නොතේරුණා. ඔහු මගේ අත අල්ලා අතේ උණුසුම මතක් කරමින් සෙමින්ම බඳින්න ගත්තා. ඒ සෙමින් ඇරිලීමේදී අපි දෙන්න අතර රැයක ලං වෙන හොඳම වාතාවරණයක් ගලා ගියා. අපි දෙන්නා නිහඬව අපේම හිතට හිත ළඟ වෙලා ඒ මොහොත ගත කළා. අතේ අත ඇස්වලින් නැස් හිතට හිත ළඟ වෙලා ආරාමයේ ගලපන සුන්දර දවසක්. ඒ මොහොතේ අපි දෙන්න අතර ලියවුණු කතාව පෙම් කතාවකට හැරුණා වගේ හොඳින්ම මට දැනුණා. එදා පටන් අපි දෙන්න අතර නොකීවත් කීවත් එකම සොම්නස් පරතරයක් තිබුණා. එයා කිව්වෙත් නෑ, මම කිව්වෙත් නෑ.
ඒ දැනෙන්නේ එකම දෙයක්. කාලය ගියා. මම හිතුවා ඒ හැඟීම විනාශ වෙයි කියලා. ඒත් වෙලා තියෙන්නේ නම් මටම නොතේරෙන අවුලක්. හරියටම නැවතිලා තිබුණු ගඩබ්බර ජීවිතේ නැවත ලැබුණා වාගේ. මගේ මහත්ය නැති හිස්කම කලින් බරක් වගේ තිබුණත් කොහොම හරි දවසින් දවසට ඒ බර මැකිලම ගියා. ඒ හිස්තැන මාව පා වෙනවා වගේ සෙමින් පසෙකට ගෙනියන්නේ ගාමිණී මහත්තයා, විසේකාර චන්ඩියා. දැන් ඔහු ගෙදර ඇවිත් දොර අරින හඬ ඇහුණාම මගේ හදවත නිකම්ම කම්පනයක් ඇති වෙන්නේ මම හිතන්නේව බලාගෙන ඉන්නේ අද එනවද කියලා. මම හිතනවා මේ හැඟීමෙන් මම ඉවත් වෙන්න ඕන. ඒත් ඔහු ඇවිත් හරිම සෙමින් මාව බලාගෙන ඉඳලා එක හඬකින් නොදැනුවත්ම මගේ සිත අරගෙනම පොඩ්ඩක් ඇදගෙන යනවා. අපි දෙන්න අතර පරතරයක් තියෙනවද? ඇත්තටම කියන්න අමාරුයි. ඒත් පරතරයේ මැද ඔහුගේ හුස්මයි ඔහුගේ සෙමින් බලනේ කනගාටු සිනහවයි ඒ දෙකම මාව හැමදාම ඔහු වෙත ආපහු හරවනවා. මුදලාලිගේ උදව්වෙන් අපේ ආර්ථිකය සෙමින් ශක්තිමත් වෙලා. ධම්මික අයියාත් එන්න බොහොම ළඟයි. කෙසේ වෙතත් තවටත් මුදලාලිගේ සිතුම් පැතුම් වලට අපේ දුර තාමත් හරි සෙමින් විවෘතයි.